පින්වත්නි කර්මය කියන එක විපාක දෙන විදිහ අපිට හිතා ගන්න බෑ. කර්මය එක එක ආකාරයෙන් එක එක විදිහට එනවා. පින්වත්නි එකම ක්‍රියාව කරන 10 දෙනෙකුට ඒකේ ප්‍රතිඵල එක වගේ වෙන්නේ නැහැ. එකම විදිහට වෙන්නේ නැහැ ප්‍රතිඵලය. ප්‍රතිඵලයේ මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකක් තේරුම් ගන්න ඕනේ. අකුසලයට ලැබෙන්නේම දුක් විපාක. ඒ වගේම කුසලයට ලැබෙන්නේ සැප විපාක. ඒක නම් තේරුම් ගන්නට වෙනවා. ඒක ඒ විදිහට තේරුම් අරගෙන අර විදිහට තේරුම් ගන්න ඕනේ. අපි හිතමු මෙහෙම ඔන්න 5 දිනක් හරි 10 දිනක් හරි එකතු වෙලා මුවෙක් මරනවා. එක්කෙනෙක් යෝජනා කරන්නට ඇති. අපි කියමුකෝ එක්කෙනෙක් ඊතලෙ විද්දා කියලා. අනික එක්කන ගිහිල්ලා බෙල්ල කැපුවා කියලා හිතන දඟලද්දී. අනික එක්කන ගිහිල්ලා ගලකින් ගැහුවා කියලා හිතන්න. නොයේකුත් ආකාරයට යාලා සමාදම් වෙලා තියෙනවා මේකට. සම්මාදම් වෙලා තියෙනවා. එතකොට සමහර විට කෙලින්ම බෙල්ල කපපු කෙනා වුණත් එයාට ඒ ජීවිතේ පොඩි චිත්ත පීඩාවක් විතරක් ඇවිල්ලා අනේ මං අන්ති සතෙක් මරුණා කියලා විතරක් හිතලා හරි. අපි කෙනෙක් එහෙම සිතුවිල්ලක් නැතුව හරි පස්සේ ධර්මය හම්බෙලා හරි. එයා අරහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පාන්නත් පුළුවන්. ඔය සතා මරණික හොඳයි. මරන්ට කියලා කිව්වා කියලා හිතන කෙනෙක්. ඒ කෙනාට අපි කියමුකෝ ධර්මයට ලැබෙන්නේ නැතුව සසරෙත් මොකක් හරි කර්මිකුත් ත්‍යාගී තිබිලා ධර්මයක් මුණ ගැහෙන්නේ නැතුව ඔන්න මේ ජීවිතේ අර කර්මයේ හේතු කරගෙන නිරේපව යන්න පුළුවන්. ඒ නිසා කර්ම විපාක දෙන ස්වභාවය අපිට හිතකින් හිතා ගන්න බෑ. එහෙම බලද්දී අපි එක පැත්තකින් සුරක්ෂිත වෙන්න ඕනේ. මොකෙන්ද? කිසිම විදිහකින් සංගවිලා හෝ එලිපිට හෝ නොකල යුතු දෙයක් ගැන අදිස්ථානයක් තියාගන්න. ඒ තමයි අකුසලය පාපේ නොකරනවා කියන තැන. ඒ වගේම පින කියන එක කුසලයේ කියන එක ඉෂ්ට සිද්ධ කරගන්නට නිතිපතා වෙහෙසෙන්න. ඒ කෙරෙහි උනන්දුවක් ඇති කරගන්න. ඒකට හේතුව පිනෙන් කුසලයෙන් උපදින්නේම සැප විපාක නිසා. ඒකම තමයි රැකවරණය බවට පත් වෙන්නේ. ඒකම තමයි ආරක්ෂාව බවට පත් වෙන්නේ. ඒයිමයි නිවන් මඟත් සකස් කරලා දෙන්නේ. ඒ නිසා අකුසල් දුරු කරමින් කුසල් වඩමින් සසර දුක නිදහස් වෙන්න කුසල ප්‍රතිපදාවේ ගමන් කරමින් ඒ දුක්ඛිත ගමන නිමා කරන්නට වාසනාව උදා වේවා.